හෙලෝ ඉතින් මේක තමයි සුදු බබත් එක්ක අපි ගෙන පළවෙනි වීඩියෝ එක. ඉතින් සුදු බබත් එක්ක මගේ දවස ගෙවෙන්නේ මෙන්න මේ විදිහට තමයි. අද මම උදේ ඉඳලා හවස් වෙනකල්ම කරන දේවල් මේ වීඩියෝ එකේ දාලා තියෙනවා. ඉතින් මේ ඉන්නේ අපේ සුදු බබා. එයා පුරුදු විදිහට උදෙන්ම නැගිටලා එනවා. ඉතින් උදේම මම කරන්නේ සුදු බබාට අලුතෙන් වතුර තියන එක. මේ වගේ කප් දෙකකට මම සුදු බබාට වතුර ගෙදර තැන් දෙකකින් තියලා තමයි තියන්නේ. ඉතින් ඒත් එක්කම මම සුදු බබාට උදේම එයාගේ බත් එක දෙනවා. ඉතින් එයාගේ බත් එක ලැහැස්ති වෙනකන් එයා මෙන්න මෙහෙම තැන් තැන් වල වැටිලා හොඳට නිදා ගන්නවා. ඉතින් සුදු බබාට මම මෙන්න මේ විටමින් එක තමයි තවම දෙන්නේ. ඉතින් මම පුරුද්දක් විදිහට හැමදාම උදේට තමයි සුදු බබාට විටමින්ස් දෙන්නේ. ඉතින් මම එයාව මෙන්න මෙහෙම අල්ලගෙන විටමින් එක මෙහෙම කටට දාලා හොම්බ අල්ලගෙන ඉන්නවා. එතකොට එයා ඒක කිලිනවා. එහෙම තමයි මම එයාට විටමින්ස් දැන් දෙන්න පුරුදු කරන් ඉන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ සුදු බබාගේ බත් එක. ඉතින් එයා හරිම චූටි නිසා හරිම පොඩ්ඩක් තමයි කෑම කන්නේ. ඉතින් මට පුළුවන් හැම වෙලාවෙම සුදු බබාගේ බත් එකට කොළ වර්ගයක් එකතු කරනවා. අද දාන්නේ මෙන්න මේ නිවිති කොළේ. එයාට බත් කනකොට හැපෙන ප්‍රමාණයට චූටියට මෙන්න මේ විදිහේ නිවිති කොළේ කපා ගන්නවා. ඊට පස්සේ චිකනුත් එක්ක හොඳට බත් එක අනාගෙන තමයි සුදු බබාට බත් දෙන්නේ. ඉතින් අපේ සුදු බබා මේ බලන් ඉන්නේ එයාගේ බත් එක එයාට දෙනකල්. ඉතින් එයාට බඩ කිනුනහම තමයි එයා කෑම එක ගන්න පටන් ගන්නෙ. ඉතින් ටිකක් වෙලා ගියාට පස්සේ එයා සම්පූර්ණයෙන්ම බත් එකම කෑවා. බණ්ඩි ෆුල් වුණාට පස්සේ එයා හොඳට සෙල්ලම් කරනවා. අර සුදු බබා. අර සුදු බබා. මේ ගත්තා. මේ සුදු බබා. සුදු බබා මෙහෙ. අර ඉතින් සුදු බබත් එක්ක ටිකක් වෙලා සෙල්ලම් කරලා මම මේ දැන් ලැහැස්සු වෙන්නේ ජිම් එකට යන්න. ඉතින් මම උදේම යනවා මොකද ඒක මට ලේසි නිසා. මම ලැහැස්සු වෙනකොට සුදු බබා දන්නවා මම එළියට යන්න තමයි හදන්නේ කියලා. එයා ඉතින් දුකෙන් මෙන්න මේ වගේ ඉන්නවා. බයි සුදු බබා. පයිසමින් ඉන්න මං එනකන් හරිද? උස්සන්නයි. පත් ගන්න හරිද? බඩගිනින්න එපා. වතුර බොන්න. බයි. මේ පේනවනේ ඉතින් යාට දුක හිතුනහම එයා මෙන්න මෙතනට වෙලා ඉන්නවා. සුදු බබා. එයා තනියම දාලා යනවා කියලා හොඳටම දුක හිතලා තමයි ඔතනට වෙලා ඔය ඉන්නේ. බයි සුදු බබා. හයි. ඉතින් ඊට පස්සේ මම ඉක්මනට ජිම් එකට ආවා. ඉතින් මම මේ දවස්වල ඇඟේ බර ටිකක් අඩු කරගන්න තමයි try කරන්නේ. ඉතින් workout කරන ගමන් පොඩි diet එකකත් මම ඉන්නවා. මම මේ දේවල් ඔයාලත් එක්ක පස්සේ share කරගන්නම්. ඉතින් පැයකමාරක් වගේ මම gym එකේ exercise කරලා අද මම හිතුවා පොඩ්ඩක් shopping කරන්න යන්න ඕනේ කියලා. ඉතින් අපේ gym එක ළඟම තමයි fashion store එක තියෙන්නේ. ඉතින් මම හිතුවා අද ඒකට යන්න ඕනේ කියලා මට gym එකට අඳින්න පුළුවන් ඇඳුම් ටිකක් බලන්නත් එක්ක. ඉතින් ළමයි ඔයාලා ඩයට් කරනවා නම් අමතක නොකර හොඳට වතුර බොන්න. ඉතින් දවසකට ලීටර් 3කට වඩා බොන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඉතින් මම ආයෙත් වර්ක්අවුට් කරන්න පටන් ගත්තේ මාස 7ක විතර බ්‍රේක් එකකින් පස්සේ. ඒක නිසා ඉතින් මට ටිකක් මහන්සියි මේ වෙනකොට. ඉතින් ඒත් එක්කම ළමයි මම මේ දවස්වල මගේ කොණ්ඩෙට ආපහු ට්‍රීට්මන්ට් කරන්න පටන් අරගෙන තියෙන්නේ. මොකද මගේ කොණ්ඩ සෑහෙන්න ගැලවි ගියා. ඉතින් මේ දවස්වල මම විටමින්ස් අරගෙන හරියට ට්‍රීට්මන්ට් කරලා ආපහු කොණ්ඩ වවන්න තමයි try කරන්නේ.
ඉතින් මම ෆැෂන් ස්ටෝර් එකට ආවා. මේ නුගේගොඩ බ්‍රාන්ච් එක. ඉතින් ඔයාලත් දකින්න ඇති පහුගිය දවස්වල එයාලගේ අලුත්ම කලෙක්ෂන් එක දාලා තිබුණා. ඉතින් ඒක බලන්නත් එක්ක තමයි මම ගියේ. ඊට පස්සේ මේ වගේ කියුට් අයිටම්ස් ගොඩාක් තිබුණා. ඉතින් මම මේ හරිය බලන්න සුදු බබාට හපන්න පුළුවන් ටොයිස් මොන හරි තියනවද කියලා. ඒත් එක්කම මෙන්න මේ කලෙක්ෂන් එක නම් මාරම ලස්සනයි. මෙතන ලස්සන කුෂන්ස් තිබුණා. ඉතින් ඊට පස්සේ මම ඇඳුම් කීපයක් තෝරගත්තා. මෙන්න මේක ඊට පස්සේ මම try කළා. හැබැයි ඒක ටිකක් ලොකුයි. ඊට පස්සේ අන්තිමට මම මෙන්න මේක තමයි ගත්තේ. ඉතින් මම ගොඩාක් වෙලා shopping කළේ නැහැ. මොකද සුදු බබා මම එනකන් තනියම ගෙදර ඉන්න නිසා. ඉතින් එයා මම ගෙදර එනකල් බලාගෙන ඉන්නේ. ඒක නිසා මම කොහේ ගියත් ඉක්මනටම ගෙදර එනවා. ඉතින් ඔයාලට පේනවනේ එයාට මාව දැක්කහම තියෙන සතුට කොහොමද කියලා. ඉතින් මට කොච්චර මහන්සි වුණත් එයාව වඩා ගන්නකල් මේ විදිහටම දඟලනවා. ඉතින් මම ආව ගමන් කරන්නේ සුදු බබාට යාගේ දවල් කෑම එක දෙන එක. මොකද මේ වෙනකොටත් එයා ටිකක් බඩගිනි වෙලා තමයි ඉන්නේ. ඉතින් සුදු බබාට කෑම දීලා වොෂ් එකක් දාලා දැන් තමයි මම කෑම කන්න හදන්නේ. ඉතින් මේ ගේ හැමතැනම වැටලා තියෙන සුදු බබාගේ සෙල්ලම් බඩු. ඉතින් පුරුදු විදිහට සුදු බබා දවල්ට කෑවට පස්සේ මේ විදිහට හොඳට නිදා ගන්නවා. ඉතින් ගේ හැමතැනම තන වැටි මේ විදිහට එයා නිදේ. ඉතින් මේ විදිහට හවස් වෙනකල්ම අපේ සුදු බබා හොඳට නිදා ගන්නවා. ඉතින් පුරුද්දක් විදිහට අපි හැමදාම හවසට එනවා කුරුල්ලෝ බලන්න. ඉතින් ඊට පස්සේ අපි දෙන්න රැට කෑම හදන්න තමයි හදන්නේ. ඉතින් මම උයනකල් සුදු බබා මෙතෙන්ට වෙලා හැමදාම ඉන්නවා. ඉතින් අපේ සුදු බබාගේ වයස දැන් අවුරුදු 1කමාරක් විතර වෙනවනේ. මේ වයසට මම සුදු බබාට කෑම වේල් 4ක් වගේ දෙනවා. ඒත් සමහර දවස්වලට එක වේලක් විතරක් කෑම කන වෙලාවලුත් තියෙනවා. ඉතින් අද මම රෑ කෑම විදිහට හදාගන්න හදන්නේ සලාඩ් එකක්. ඉතින් මේක නම් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් සලාඩ් එකක්. ඔයාලා බර අඩු කරගන්න නම් try කරන්නේ මේ විදිහට හදලා බලන්න. ඉතින් මම අද මේකට දාන්නේ පිපිඤ්ඤා, තක්කාලි, ලුණු, බිත්තර, චිකන්. ඉතින් චිකන් එක නම් මම කලින්ම ලුණු ගම්බිරිස් මිරිස් කුඩු දාලා මැරිනේට් කරලා ඒක ෆ්‍රයි කරලා අරගෙන තියෙන්නේ. ඒත් එක්කම බිත්තර දෙකක් අරන් තියෙනවා. ඒක එකක විතරයි කහමදේ මම අරගෙන තියෙන්නේ. අනික මම සුදු බබාට දෙනවා.
ඉතින් ඒත් එක්කම මම එළවලු කපා ගන්නකොට මේ වගේ ටිකක් ලොකු කෑලි තමයි කපා ගන්නෙ. මොකද මම අහලා තියෙනවා මේ විදිහට ලොකු කෑලි හපලා කනකොට ඉක්මනට බඩ පිරෙනවයි කියලා. ඉතින් ඒත් එක්කම මම මේ සලාඩ් එක හදනකොට කිසිම සෝස් එකක් හරි මයෝනීස් සලාඩ් ඩ්‍රෙසින් කිසිම දෙයක් ඇඩ් කරගන්නේ නැහැ. ඉතින් මේ විදිහට එළවලු කෑලි ටික කපාගෙන ඒකට මම බිත්තර කපලා දා ගන්නවා. ඊට පස්සේ මම මේකට දාගන්නේ ලුණු ඒත් එක්කම ගම්බිරිස්. චිකන් එකට මම කලින්ම ලුණුයි ගම්බිරිසුයි දාලා තියෙන නිසා ඒක නිකම්ම කඩලා උඩින් මේ විදිහට දා ගන්නවා. ඉතින් ඔයාලා කන්න කැමති එළවලුක් මේකට ඔයාලට දාගන්න පුළුවන්. හැබැයි මම ගෝවා, කැරට් වගේ එළවලු නම් අමුවෙන් කන්න එච්චරම කැමති නැහැ. ඒක නිසා තමයි මම මේ ටික විතරක් දාලා සලාඩ් එක හදාගන්නේ. ඉතින් මේ තියෙන්නේ අද මගේ කෑම එක. ඉතින් අපි දෙන්නම දැන් කෑම කන්න තමයි හදන්නේ. ඉතින් මම මගේ විටමින්ස් ගන්නේ රායට. ඉතින් මේ අපේ සුදු බබා නිදිමතේ තමයි ඉන්නේ. දැන් එයා බණ්ඩි ෆුල් වෙනකම් බත් කාලානේ ඉන්නේ. දයනා. Good night. ඉතින් ළමයි ඔන්න ඔය විදිහට තමයි අද දවසේ අපි දෙන්නගේ ගෙවුනේ. ඉතින් අපි දෙන්නගේ තියෙන්නේ වැඩි කලබලයක් නැති නිදහසේ ගෙවන දවස්. මොකද මම විශ්වාස කරනවා කාටවත් කරදරයක් නැතුව, ලෙඩක් දුකක් නැතුව ඔළුව නිදහසේ සැනසීමෙන් ගෙවන්න පුළුවන් දවස් තමයි වටින්නේ කියලා. ඒත් එක්කම ඔයාලා හිතන දේවල්, ඒ වගේම මම මොන වගේ වීඩියෝස් වලට අරගෙන එන්න ඕනි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් මේක අපි දෙන්නගේ පළවෙනි වීඩියෝ එකනේ. ඒක නිසා ඔයාලා හැමෝගෙම කමෙන්ට්ස් අපිට හරිම වැදගත්. ගොඩක් වටිනවා. ඒක නිසා කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. අපි ගිහින් එන්නම්. බයි බයි.